කෝපි කියලා කියන්නේ රසවත් පානයක් විතරක් නෙමේ අපේ සෞඛ්‍යයට ඉතාමත් හිතකර පානයක් අපි නිශ්චිත ප්‍රමාණ වලින් භාවිතා කළොත්. මගෙන් අහපු ප්‍රශ්න තමයි මේ කෝපි බිව්වහම අපේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවද? නැහැ. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. අපේ රුධිර පීඩනය පාලනය කරන්න උදව් වෙන පානයක් කෝපි කියන්නේ. ඊට අමතරව බොන්න හොඳ කෝපි වර්ග මොනවද? Nescafe කියන්නේ හොඳයිද? එතකොට instant coffee කියන්නේ මොනවද? මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු මම මේ වැඩසටහනේ ලබා දෙනවා. ඊට කලින් මම ඕගොල්ලන්ට ලංකාවේ කෝපි ඉතිහාසය ගැන පොඩ්ඩක් කියලා එන්නම්. අපේ රටට මුලින්ම කෝපි ගෙනල්ලා තියෙන්නේ මේ බාණ්ඩ හුවමාරු ආර්ථිකයත් එක්ක අරාබි ජාතිකයින් මගින්. ඔවුන් අපේ රටට මේ කෝපි අරන් ඇවිල්ලා තියෙන්නේ මල් පැලයක් විදියට. මේක බොන්න පුළුවන් පානයක් විදියට නෙමෙයි මුල් කාලේ ඇවිල්ලා තියෙන්නේ. අපි එතකොට අපේ ආගමික වටපිටාවත් එක්ක මල් පූජා කරලා තියෙනවා. ඒකට පූජා කරන්න පුළුවන් සුවඳ තියෙන මලක් විදියට තමයි මොවුන් අපේ රටට මේ කෝපි ශාකය ගෙනල්ලා තියෙන්නේ. අනතුරු අපේ රට තුල මේ කෝපි තිබිලා තියෙනවා කුළුබඩු විදියට අපි පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපේ රට මුලින්ම ආක්‍රමණය කරන පෘතුගීසීන් විසින් තමයි මේක බොන්න පුළුවන් පානයක් විදියට අපේ රට තුල සිටින අයට මේ කෝපි හඳුන්වා දීලා තියෙන්නේ. පෘතුගීසීන්ගෙන් ඊට පස්සේ අපේ රට ආක්‍රමණය කරනවා ලන්දේසීන් විසින්. ඒතකොට ලන්දේසීන් විසින් 1600 දී පමණ එදෙනකොට ලෝකයේ මේ කෝපි ජනප්‍රිය පානයක් විදියට මේ ගොඩ නැගෙමින් පවතිනවා මේ කෝපි වල ජනප්‍රියතාවය. එතකොට ලෝකයේ කෝපි වල ඒකාධිකාරිය තිබිලා තියෙන්නේ යේමනය කියන රටේ. එතකොට යේමනය මේ කෝපි නිෂ්පාදනය පිළිබඳ දැනුම ඔවුන්ගේ රටෙන් පිටතට යන්න ලබා දීලා නැහැ. හැබැයි මේක බිඳිනවා ලන්දේසීන් විසින් මේ වෙනකොට. එතකොට ඔවුන් අපේ රටට මේ කෝපි ශාකය ගෙනල්ලා ඒ වෙනකොට ඔවුන් අපේ රටේ යටත් කරගෙන තිබිලා තියෙන මුහුදුබඩ ප්‍රදේශ මේ මුහුදුබඩ ප්‍රදේශවල කොෆි ශාකයේ ඇරබිකා කියන ප්‍රභේදය වගා කරන්න පටන් ගන්නවා. නමුත් මේ ශාකය ඒ ප්‍රදේශවල එහෙම සාර්ථක වෙන්නේ නැහැ. ලන්දේසීන්ගෙන් අපේ රට ඊට පස්සේ ආක්‍රමණය කරන්නේ ඉංග්‍රීසීන්. එතකොට ඉංග්‍රීසීන්ගේ මුල් කාලේ මේ කෝපි ශාකය වවන්නවත් අපේ රටේ ආර්ථිකය ගොඩනගන්නවත් උන්ට අවශ්‍යතාවයක් තිබිලා නැහැ. මොකද ඒ වෙනකොට යුද්ධ තිබිලා තියෙනවා, කැරලි තිබිලා තියෙනවා. මේ හැම දෙයක්ම සමතේකටපත් වුණාට පස්සේ ඊට පස්සේ උන් පටන් අරන් තියෙනවා. දැන් මේ රටේ ආර්ථිකයක් හදන්න. කියන්නේ මේ රටේ වගා කරලා මොනවද උන්ට ලාභ ලබා ගන්න පුළුවන් ක්‍රම කියලා උන් හොයලා තියෙනවා. ඒ යටතේ ප්‍රථම උඩින්ම තිබ්බ කිච්ච ක්‍රමය තමයි ඒ වෙනකොට ලෝකයේ ජනප්‍රිය වෙලා තිබ්බ මේ කෝපි ඉල්ලුමත් එක්කම අපේ රටේ මේ කෝපි වවලා පිට රටට අපනයනය කරලා ලබන්න පුළුවන් ආදායම. ඊට පස්සේ අපේ රටේ පස්වෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා, ඒ කියන්නේ සර් එඩ්වර්ඩ් බාන්ස් කියන මේ පස්වෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ප්‍රථම වරට මේක අත්හදා බලලා තියෙනවා. මේ පරිශනාත්මකව ගන්නොරුව කියන ප්‍රදේශයේ ප්‍රථම වරට කෝෆි වගා කරලා තියෙනවා. ඒතකොට මේක තමයි අපේ රටේ ප්‍රථම first high altitude coffee plantation එක. ඒ කියන්නේ ඉහළ උන්නතාංශයක් තියෙන ප්‍රදේශවල තමයි මේ කෝපි හොඳටම වැවෙන්නේ කියන එක. ඒ වෙනකොට ඉංග්‍රීසියෙන් දැනගෙන ඉඳලා තියෙනවා. ඒතකොට ඔවුන් ප්‍රථම මේ අත්හදා බැලීම මේ ගන්නොරුව ප්‍රදේශයේ පටන් අරන් තියෙනවා. මේ ප්‍රදේශයේ ඉතාමත්ම සාර්ථක වෙලා තියෙනවා මේ කෝපි වගාව. ඊට පස්සේ සර් එඩ්වර්ඩ් බාන්ස් බාර දීලා තියෙනවා මේ ජෝර්ජ් බර්ඩ් කියන පුද්ගලයාට. එයා ප්ලාන්ටර් කෙනෙක්. එතකොට ඔහු ප්‍රථම වරට කමර්ෂල් කොෆි ප්ලාන්ටේෂන් එක ලංකාවේ පටන් අරන් තියෙනවා. මේ ජෝර්ජ් බර්ඩ් කියන පුද්ගලයා විසින් සිංහපිටිය කියන ප්‍රදේශයේ කෝපි වගාව අපේ රටේ ජනප්‍රිය වෙනවා ඉතාමත් හොඳින්. මේ ඉංග්‍රීසීන්ට මේකෙන් ලාභ උපයන්න පුළුවන් වෙලා තියෙනවා. මම ඕගොල්ලන්ට දාන්නම් කොච්චර මුදලක් ඒ වෙනකොට අපේ රටේ හොයලා තියෙනවද මේ කෝපි වගා කිරීම තුලින්. මොකද ඒ වෙනකොට ලෝකයේ තිබිච්ච රටවල් වලින් 1863 පමණ වෙනකොට බ්‍රසීලයට පස්සේ ලෝකේ කෝපි අපනයනය කරන රටවල් වලින් හොඳම රට විදියට තිබිලා තින්නේ අපේ රට. හරිද? ඒ තරමටම අපේ රට තුල කෝපි වගාව සාර්ථක වෙලා තියෙනවා. සිලෝන් කොෆි කියන නාමයට ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඒ වෙනකොට තිබිලා තියෙනවා. ඉතින් අපේ රටේ වගා කරන්න පුළුවන් ප්‍රදේශය පොඩි. හරිද? ඒ නිසා අපිට අනිත් රටවල් එක තරඟ කරන්න ටිකක් අමාරුයි. ඒ වුණත් ක්වොලිටි එක අනිත් රටවල් වලට වඩා අපේ රටේ වැඩි. මේ නිසා තමයි සිලෝන් කොෆි වලට ලොකු ඉල්ලුමක් ලෝකෙ තියෙන්නේ. ඔන්න 1860 1869 කියන්නේ ලංකාවේ කෝපි වගාවේ තියෙන ස්වර්ණමය යුගය. මේ වෙනකොට අපේ රටේ ඉතාමත් හොඳින් මේ කෝපි වගාව ප්‍රචලිත වෙලා තියෙනවා. ඉන්දියාවෙන් කම්කරුවන් ගෙනල්ලා මේ කෝපි වගාව පටන් අරන් තියෙනවා. ඒ වෙනකොට හෙක්ටයාර 1,11,000ක පමණ කෝපි වගාවක් අපේ රට තුල තිබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ කෝපි ඉහළ උණතාංශවල වැවෙන මේ කෝපි පහළ ගෙනල්ලා වරායන් වලට ගෙනියන්න තමයි මේ දුම්රිය මාර්ග පවා ඒ යටිතල පහසුකම් පවා ගොඩනැගිලා තියෙන්නේ මේ කෝපි වගාව නිසා. ඒ වගේම ලේබර් රූල්ස්, ඒ කියන්නේ කම්කරු නීති පවා මේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන සමහර කම්කරු නීති පවා සකස් වෙලා තියෙන්නේ මේ කෝපි වගාව මූලික කරගෙන. සිලෝන් කොෆි කියන්නේ ලෝකයේ ඉතාමත් ඉහළින් තිබිච්ච නමක්. හැබැයි මේ වෙනකොට ඒක තේ නිසා ටිකක් අඩු වෙලා තියෙනවා. හැබැයි නැවතත් ඒක ප්‍රචලිත වෙමින් පවතිනවා. ඔන්න ඊට පස්සේ 1869 දී ලෝකයේ පැතිරෙනවා මේ කෝපි වලට බලපානික රෝගයක්. රෝගය හඳුන්වනවා කොෆි ලීෆ් රස්ට් එක. මේ නිසා මේ භෝග ගොඩාක් මැරෙනවා. එතකොට මේ කෝපි වගාව අපේ රටේ අවසාන අදියරටම පත් වෙනවා. මුලගෙන් පැතිරෙන
රෝගයක් තමයි මේ කොෆි ලීෆ් රස්ට් එක. එතකොටත් අපේ රටෙත් මේ කෝපි වගාව විනාශ වෙලා යනවා. ඊට පස්සේ හොයනවා ඒ වෙනකොට අපේ රටේ හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා තමයි විලියම් ග්‍රෙගරි කියන්නේ. එතකොට මේ විලියම් ග්‍රෙගරි ජේම්ස් ටේලර් කියන ප්ලාන්ටට බාර දෙනවා. ඔහුව ඉන්දියාවට යවලා ඒ වෙනකොට ලෝකයේ ජනප්‍රිය වෙලා තියෙන පානයක් තමයි තේ. එතකොට තේ ගැන දැනුම අරන් එන්න කියලා ඔහුව යවලා ඊට පස්සේ අපේ රටේ තේ වගා කරන්න පටන් ගන්නවා. මේ කෝපි වගා කරපු ප්‍රදේශවල තේ ඉතාමත් හොඳින් ජනප්‍රිය වෙනවා. ඊට පස්සේ දැන් මේ වෙනකොට අපේ රට ප්‍රධානම අපනයන භෝගය තේ. හැබැයි කෝපි කියන්නේ අපිට ඉතාමත් හොඳින් ලාභ උපයලා දීපු කර්මාන්තයක්. හැබැයි මේ වෙනකොට ලංකාවේ විවිධ ප්‍රදේශවල නැවතත් මේ කෝපි අපනයනය කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම ලෝකයේ අනෙක් කෝපි වලට සාපේක්ෂව සිලෝන් කොෆි වලට ඉතාමත් ඉහළ ප්‍රමිතියක් තියෙනවා. හොඳයි දැන් මම ඔයගොල්ලෝ කොට දෙන්නේ මගෙන් අහපු ගැටලුවට උත්තර දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගෙන් ඇහුවා මේ කොෆි වල ඉන්ස්ටන්ට් කොෆි බොන්න හොඳයිද නැත්නම් Nescafe කියන්නේ මොනවද? Nescafe බොන්න හොඳයිද? ඒතකොට Nescafe වලත් විවිධ වර්ග තියෙනවා. Nescafe Gold එකද හොඳ? Nescafe Classic එකද හොඳ? ඉතින් මෙන්න මේකට උත්තර දෙන්න තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. ලෝකේ ප්‍රධාන වශයෙන්ම භාවිත වෙන කොපි වර්ග දෙකක් තියෙනවා. එකක් කොෆි අරබිකා කියන ප්‍රභේදය සහ කොෆි රොබුස්ටා කියන ප්‍රභේදය. ලංකාවේ මේ කොෆි අරබිකා කියන ප්‍රභේදය ලැබෙනවා නූරෙලිය වගේ ඉහළ උණ්ණතාංශයක් තියෙන ප්‍රදේශවල. කොෆි රොබුස්ටා කියන ප්‍රභේදය ලැබෙනවා ලංකාවේ පහත රට ප්‍රදේශවල. හැබැයි මේ දෙකේ ප්‍රමිතියෙන් ඉහළ ප්‍රභේදයේ විදියට ගණන් ගන්නේ මේ කොෆි අරබිකා කියන ප්‍රභේදය. එතකොට මේ දෙකේ මික්ස් එකක් අනුව මේ නිෂ්පාදන වෙනස් වෙනවා. ඉතින් මේකේ කොෆි අරබිකා 100%ක්ම තියෙනවා නම් ඒකේ ප්‍රමිතිය තාමත් ඉහළයි අනෙක් නිෂ්පාදන වලට වඩා. එතකොට ලෝකේ මේ ඩිමාන්ඩ් එකක් එනවා. හැම වෙලෙම මේ කෝපි වලට ඉල්ලුමක් එනවා. ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එකක් යනවා. හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට එනවා. හැම වෙලෙම ඔන්න ඔය විදිහට තමයි ඉල්ලුමට අනුව සැපයුම තියාගෙන තමයි මේ නිෂ්පාදන එළියට එන්නේ. එතකොට මුල් කාලයේදී මේ කෝපි වලට ඉහළ ඉල්ලුමක් ආවා. ඒ ඉල්ලුම සම්පූර්ණ කරන්න ඉහළ ප්‍රමාණවලින් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අදටත් මේ විදිහට නිෂ්පාදනය කරන සමාගම් කෝපි සමාගම් ලෝකේ තියෙනවා. ලංකාවෙත් තියෙනවා. ඒ නිෂ්පාදන තමයි අපිට පහසුවෙන්ම කඩේට ගිහිල්ලා කෝපි විදිහට අපි ගන්න මෙන්න මේ වගේ නිෂ්පාදන. මේකෙදි මේ කොෆි වල බීන් එකේ ක්වොලිටි එකක් බලන්නේ නැහැ. ෆෘට් එක කොහෙන්ද එන්නේ කියලා බලන්නේ නැහැ. ඒවා දාලා නැහැ. ඉහළ ප්‍රමාණ වලින් තමයි මේක නිෂ්පාදනය වෙන්නේ හැම වෙලේම. හරිද? එතකොට මාස් ප්‍රොඩක්ෂන් එකක් යන නිසා මේකේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩුයි. මේ නිසා අපිට ගන්න පුළුවන් පහසු මිලකට මේක වෙළඳ පොලේ තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ කෝපි වල මිලත් එක්ක අපිට කෝපි එක රස බලන්න බැරි වෙනවා. මොකද ඒ තරමට මේ කෝපි කියන්නේ ඉහළ මිලකින් යුතු පානයක්. ඒතකොට අපි හැමෝටම බොන්න පුළුවන් නිෂ්පාදන තමයි මේ ෆස්ට් ජෙනරේෂන් කොෆි ප්‍රොඩක්ෂන් තියෙන්නේ. හැබැයි මේ කෝපි තිත්ත රස වැඩි. ඒ වගේම මේකේ තද කළු පැහැයකින් යුක්ත වෙනවා. ඊට පස්සේ මේ ෆස්ට් ජෙනරේෂන් එක ඔය වගේ යනකොට සෙකන්ඩ් ජෙනරේෂන් එකක් පටන් ගන්නවා 1900 වගේ අවුරුද්දේදී. මේ සෙකන්ඩ් වේව් එකේදී මිනිස්සුන්ට මේ කෝපි පිළිබඳ තියෙන දැනුම වැඩි වෙනවා. එතකොට ඒගොල්ලෝ දැනගන්නවා මේ කෝපි වලත් මේ එක එක ඇට වර්ග තියෙනවා. ඒ වගේම මේක ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. එතකොට මේකේ තියෙන මේකේ රෝස් කරන ටෙම්පරේචර් එක අනුව වෙනස් වෙනවා. මේක ඩාර්ක් රෝස්ට්ද, මීඩියම් රෝස්ට්ද, හරිද ලයිට් රෝස්ට්ද. එතකොට මේ රෝස් කරන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. මේවා රස වෙනස් වෙනවා කියන දේ මිනිස්සු දැනගන්නවා. ඔන්න ඊට පස්සේ ක්වොලිටි එක එළියට එන්න පටන් ගන්නවා ක්වොන්ටිටි එකට වඩා. දැන් මිනිස්සු ඉල්ලනවා මේ කෝපි වල විවිධ රසයන්. ඔන්න විවිධ නිෂ්පාදන සමාගම් දැන් බිහි වෙන්න පටන් ගන්නවා. ස්ටාර්බක්ස් වගේ නිෂ්පාදන, එතකොට බැරිස්ටා වගේ ඒවා, දැන් ලංකාවෙත් තියෙනවා ජාවා ලෝන්ච් වගේ ඒවා. ලෝකේ විවිධ ආකාරයේ කැෆේ බිහි වෙන්න පටන් ගන්නවා. විවිධ රසයන්ගෙන් යුක්ත කෝපි නිෂ්පාදන එළියට එනවා. මේ කෝපි මේ තරම්ම තිත්ත රසක් නැහැ. ඒ වගේම විවිධ රසයන් මේකේ මූලික කරගෙන තමයි මේ නිෂ්පාදන එළියට එන්නේ. ඒ වගේම මෙතන පොඩි කල්චර් එකක් හැදෙනවා. දැන් සෙකන්ඩ් වේව් එකේදී මිනිස්සු මේ ගෙදර අරන් ගිහිල්ලා කෝපි හදලා බොනවා නෙමෙයි. මිනිස්සු යම් නිශ්චිත ස්ථානයකට එකතු වෙලා කෝෆි එක බොන ගමන් ඒක රස විඳින ගමන් Tamanගේ ආගිය දේවල් තොරතුරු කතා කරමින් සැහැල්ලුවෙන් ගත කරන තැනක් බවට මේ කැෆේස් පත් වෙනවා. ඉතින් ඒ වගේ තැන් හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ලංකාවේ බැරිස්ටා, ස්ටාර්බක්ස් ලෝකේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැන් ඇවිල්ලා මේ සෙකන්ඩ් ජෙනරේෂන් කොෆි ප්‍රොඩක්ෂන්. ඊට පස්සේ ඊළඟට එන්න පටන් ගන්නවා 1980 සහ මෑත කාලීනව දැන් ගොඩ නැගිලා තියෙනවා තර්ඩ් ජෙනරේෂන් එක, තර්ඩ් වේව් එක. ඒතර මේකෙදි මිනිස්සුන්ගේ දැනුම ඉතාමත් ඉහළයි. දැන් මේ ප්‍රොඩක්ට් ඉල්ලන මිනිස්සු කොෆි පිළිබඳ ඉතාමත් තදින් දැනුම තියෙන මිනිස්සු. ඒතර මේගොල්ලෝ දන්නවා කොෆි එක කොහෙන්ද එන්නේ. ඒ වගේම මේක කොච්චර රෝස් කරලා තියෙනවද? මේක කවදාද රෝස් කරලා තියෙන්නේ? ඉතින් මේ හැමදේම මේ මිනිස්සුන්ට ඕනේ. මේ හැම ඩීටේල් එකක්ම ඉන් ඩීටේල් මේගොල්ලන්ට ඕනේ. එතකොට මේ මිනිස්සු බොන්නේ දැන් අපි හිතමුකෝ සිලෝන් කොෆි ගත්තොත් එහෙම දැන් සිලෝන් කොෆි වලට පුරුදු වෙච්ච කමියුනිටි එකක් ලෝකේ ඉන්නවා. මේගොල්ලෝ ඩෙන්මාර්ක් වල ඉන්න පුළුවන්, ඕස්ට්‍රේලියාව වල ඉන්න පුළුවන්, ලංකාවේ ඉන්න පුළුවන්. ඒතකොට මේගොල්ලෝ මේවා ගෙන්න ගන්නවා. ඒ
කියන්නේ මේ ප්‍රොඩක්ෂන් මේ බීන්ස් රෝස් කරලා ගෙන්න ගන්නවා යම් නිශ්චිත කාලයක් තුල මේගොල්ලන්ට එන්න ඕනේ ප්‍රොඩක්ට් එක. ඒ වගේම මේගොල්ලෝ පාවිච්චි කරන්නේ මෙන්න මේ කොෆි බීන්ස් පමණයි. ඉතින් ඒ වගේ මේගොල්ලෝට මේ කොෆි සම්බන්ධව ඉතාමත් ඉහළ දැනුමක් තියෙනවා. මේක හැම වෙලෙම high degree of origin transparency. මේක කොහෙන්ද එන්නේ කියන දේ ගැන ඉතා තදින් මේගොල්ලෝ බලනවා. ඒ වගේම මේගොල්ලන් මේ කෝපි වල ෆ්‍රෙෂ්නස් එක තමත් තදින් බලනවා. සාමාන්‍යයෙන් කොෆි බීන් එකක් රෝස් කරාට පස්සේ දවස් 9ත් 15ත් අතර කාලය තුල තමයි ඉතාමත් ඒකේ රස ඉතාමත් හොඳින් ලැබෙන්නේ. එතකොට දවස් 15කින් පස්සේ මේක පරණ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වාතයේ අර්ධතාවයත් එක්ක මේක ප්‍රතික්‍රියා කරලා මේක පරණ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ගැන මේගොල්ලෝ දැනුවත්. හරිද? මේතකොට මේ කමියුනිටි එක මේ ගැන දැනුවත්. හැබැයි මේගොල්ලන්ට මේවා මේ ෆස්ට් ජෙනරේෂන් සෙකන්ඩ් වේව් එකේ ඉන්න මේ ඒ කට්ටියට මේවා අදාළ නැහැ. හැබැයි මේගොල්ලන්ට ඉන් ඩීටේල් හැම එකක්ම ඕනේ. ඉතින් මේක ඉතාමත් විශේෂ දෙයක්. මොකද මේ කොපි වල දැනුම එන්න ලෝකේ වැඩි වෙනවා. ඒ වගේම දැන් තර්ඩ් වේව් එකක් ඇවිල්ලා තියෙනවා. ෆෝර්ත් වේව් එකකුත් දැන් ඇති වෙන්න පටන් ගන්නවා. මේකෙදි මේ කොෆි වල ඉමෝෂන්ස් පවා මේගොල්ලෝ බලනවා. ඒ කියන්නේ මේ ස්ටේට් එකේ වැඩ කරන මිනිස්සු කවුද? ඒ වගේ මේකෙන් පරිසරයට හානියක් වෙනවද? මෙන්න මේ වගේ දේවල් පවා දැන් බලන්න පටන් අරන් තියෙනවා ලෝකෙ. ඉතින් මේ තරමටම කොෆි කියන්නේ විශේෂිත පානයක් වෙලා තියෙන්නේ. එතකොට දැන් නෙස්කැෆේ කියන්නේ මොනවද? ඉන්ස්ටන්ට් කොෆි කියන්නේ මොනවද? 1936 වගේ තමයි මං හිතන්නේ නෙස්කැෆේ එළියට එන්නේ. නෙස්ලේ සමාගමෙන් තමයි නෙස්කැෆේ හදන්නේ. ස්විට්සර්ලන්තයේ තමයි නෙස්ලේ සමාගම තියෙන්නේ. එතකොට කොෆි ෆෘට් එක එනවනේ. එතකොට මේ කොෆි ෆෘට් එකෙන් කොෆි බීන් එකෙන් අරගෙන මේ කොෆි බීන් එක රෝස් කරලා හදනවා කොෆි එක. එතකොට කොෆි එක හදලා ඉවර වෙලා හදපු කොෆි එකේ තියෙන මේ කොපි කුඩු ටික අයින් කරලා ඒ හදපු කොෆි එක අරගන්නවා. ඒ හදපු කොෆි එක ඊට පස්සේ රත් කරනවා. මේක ක්‍රම දෙකකට කරනවා. එකක් තමයි ස්ප්‍රේ ඩ්‍රයි මෙතඩ් එක. ස්ප්‍රේ ඩ්‍රයි මෙතඩ් එකෙන් මේකේ තියෙන ජල ප්‍රමාණය වාෂ්ප කරලා ඇරලා හදනවා නෙස්කැෆේ ක්ලාසික් එක. එතකොට නෙස්කැෆේ ක්ලාසික් එක හදන්නේ මේ ස්ප්‍රේ ඩ්‍රයි කියන මෙතඩ් එකෙන්. ඊට පස්සේ මේ ෆ්‍රීස් ඩ්‍රයි කියන මෙතඩ් එක පාවිච්චි කරලා හදනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක ඍණ 50 වගේ ඍණ 60 වගේ තියෙන උෂ්ණත්වවල මේක තබලා මේක කරන්න විශේෂිත ක්‍රම තියෙනවා. ඉතින් මම ඒවා ඉන් ඩීටේල් මෙතනදී ඕගොල්ලන්ට පැහැදිලි කරන්නේ නැහැ. නෙස්කැෆේ ගෝල්ඩ් එකේ නෝන්න. දැන් ස්ප්‍රේ ඩ්‍රයි මෙතඩ් එකෙන් හැදෙනවා නෙස්කැෆේ ක්ලාසික් එක. ෆ්‍රීස් ඩ්‍රයි මෙතඩ් එකෙන් හැදෙනවා නෙස්කැෆේ ගෝල්ඩ් එක. ඒතකොට මේක ටිකක් ප්‍රමිතියෙන් ඉහළයි මේකට වඩා. ඉතින් එතකොට නෙස්කැෆේ ක්ලාසික් කියලා කියන්නේ මේ ස්ප්‍රේ ඩ්‍රයි කියන මෙතඩ් එකෙන් හදපු ඉන්ස්ටන්ට් කොෆි. මේ කොෆි හදලා තියෙන කොෆි. ඒ කියන්නේ මේක ඉක්මනටම බොන්න පුළුවන්. මේවා කිසිම කුඩු මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. මේක ටක් ගාලා දිය වෙනවා. මොකද මේක කලින් හදපු කෝපි එකක්. ඒ වගේම මේ නෙස්කැෆේ ක්ලාසික් වල මේ කොෆියා ඇරබිකා සහ රොබුස්ටා කියන ප්‍රභේද දෙකම අන්තර්ගත වෙනවා. ඊට පස්සේ තියෙනවා මේ නෙස්කැෆේ වල 3 in 1 කියලා එකක්. 3 in 1 කියන එකේ ඒගොල්ලෝ එකතු කරලා තියෙනවා නිශ්චිත ප්‍රමාණවලට කිරි සහ සීනි එකතු කරලා තියෙනවා. මේ නිසා මේ නෙස්කැෆේ 3 in 1 අපිට ඒක මුකුත්ම කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මොහොතේම ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ එනවා නෙස්කැෆේ ගෝල්ඩ් බ්ලෙන්ඩ් එක. දැන් මම මේ කිව්වේ නෙස්කැෆේ ගෝල්ඩ් එක. මේ නෙස්කැෆේ ගෝල්ඩ් එකේ කොෆියා ඇරබිකා කියන ප්‍රභේදය වැඩි ප්‍රමාණවලින් අන්තර්ගත වෙනවා. කොෆියා ඇරබිකා කියන ප්‍රභේදය වැඩි ප්‍රමාණවලින් අන්තර්ගත වෙනවා. ඒ වගේ මේක හදන්නේ මේ ෆ්‍රීස් ඩ්‍රයි කියන මෙතඩ් එක පාවිච්චි කරලා. ඒතකොට මේක තරමක් මිලින් ඉහළයි නෙස්කැෆේ ක්ලාසික් එකට වඩා. ඊට පස්සේ තියෙනවා නෙවෙයි ඒගොල්ලන්ගේ ඩීකැෆ් කරපු එක නෙස්කැෆේ ගෝල්ඩ් ඩීකැෆ් එක තියෙනවා. ඒතකොට කැෆීන් වලට ආස නැති කට්ටිය ඉන්නවනේ. මේගොල්ලන්ට මේ ඩීකැෆ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේකෙදි මේ කැෆීන් කියන රසායනිකය මේකෙන් අයින් කරලා තියෙන්නේ. හැබැයි ඒකේ රස මේගොල්ලෝ ඒ විදිහටම තියාගෙන තියෙනවා. අවසාන වශයෙන් එනවා මේ නෙස්කැෆේ ගෝල්ඩ් එස්ප්‍රෙසෝ එක. ඒතකොට නෙස්කැෆේ ගෝල්ඩ් එස්ප්‍රෙසෝ එක 100%ක්ම කොෆියා ඇරබිකා කියන ප්‍රභේදයෙන් හදපු ඒවා. හරිද? ඉතින් ඒක හදලා තියෙන්නේ මේ ෆ්‍රීස් ඩ්‍රයි කියන මෙතඩ් එකට. හරිද? ඔන්න ඔය විදිහට මේවා වෙනස් වෙනවා. එතකොට හැම වෙලේම කොපි වල ගුණත්වය අනුව ඒකෙන් ලැබෙන වාසි මම අර සඳහන් කරපු වාසි අපිට වැඩිපුර ලැබෙනවා. හැබැයි ඊට වඩා ගොඩක් ඉහළ ප්‍රමාණවලින් ලැබෙනවා මේ තර්ඩ් වේව් එකේ. දැන් අපි ගෙදරට ගෙන්නගෙන කොෆි ඒ බීන්ස් ගෙන්නගෙන රෝස් කරපු ඒවා ගෙන්නගෙන ඒකෙන් අපි කොෆි එකක් හදලා බොනකොට ඒකෙන් අර මම කියපු ප්‍රමාණ වලට වඩා ඉතාමත් ඉහළ ප්‍රමාණවලින් වාසි අපේ ශරීරයට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොපි කතන්දරේ යන්නේ. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ වැඩසටහනින් කොපි සම්බන්ධව ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් තවත් වැදගත් වැඩසටහනකින් අපි ඊළඟ දවසෙත් හම්බෙමු. තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. ඉස්සරහට තවත් වැදගත් වැඩසටහනකින් අපි හම්බෙමු.